Hi guys, welcome back to my YouTube channel. අද ටිකක් යම්මි vlog එකක් තමයි තියෙන්නේ. ඉතින් අද අපි බලමු මොකද්ද මේ vlog එක කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ අපේ team dinner out එකක්. ඉතින් මේ පාර අපේ dinner out එකට අපි තෝරගත්තේ අමාරි hotel කොළඹ. ඉතින් අපි බලමු මොනවද buffet එකේ තිබුණේ සහ අපි මොකද කරේ කියලා. කැමවලට කලින් දෙයක් කියන්න ඕන මේ හොටෙල් එකේ මේ අපි හිටපු ඒරියා එකේ තිබුණ ඉන්ටීරියර්ස් නම් හරිම ලස්සනයි. ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල් ටච් එකත් එක්ක ලස්සන වයිබ් එකක් එතන තිබුණා. එහෙනම් අපි ඉතින් දැන් බලමු කැම ගැන. I think සුප්පින් ස්ටාර්ට් කරලා bread and butter salad ඒ වගේම main courses ඒ වගේ ලොකු ප්‍රමාණයක් dishes මෙතන තිබුණා. මේ වීඩියෝ එකේ ඔයාලට පේනවා වගේ වෙනම ඉන්දියන් කෝන් එකක්, ශ්‍රී ලංකන් කෝන් එකක්, ඉටාලියන් ඩිෂ්. ඒ වගේ එක ස්ප්‍රෙඩ්ස් තිබුණා. ඉතින් අපි මුලින්ම පොඩ්ඩක් වටේ ඇවිදලා කරලා ඊට පස්සේ පටන් ගත්තා අපේ ඩිනර් එක ගන්න. ලොකු සැලඩ් කෝන එකක් තිබුණා සහ ඒ සැලඩ් හරිම රසයි. මම ආස හැම දෙයක්ම try කරලා බැලුවා. ඉතින් මේ වගේ අපි ගත්ත ටික ඔක්කොම try කරලා ඉවර වෙලා ඊළඟට මම ආසම සුෂි කෝන එකට තව අපි ගියේ. ඉතින් මෙතන තිබුණ සුෂි ගොඩක් රසට තිබුණා. ඉතින් මම එතන තිබුණ එක හැම ෆ්ලේවර් එකම try කරලා බැලුවා. ඉතින් ඔක්කොම හරිම රසයි. ඉතින් ඊළඟට අපි try කරා මාගරිටා පීසා. ඒක ඇත්තටම රසට තිබුණා. ඉතින් මම මේ ටොමැටෝ බේස් පාස්තා එකකුත් ගත්තා. මේකට නම් මම එච්චරම ආස වුණේ නෑ. ඒකට සාමාන්‍යයෙන් ඒකේ ඇවරේජ් රසක් තමයි තිබුණේ. ලොකු රසක් තිබුණේ නෑ. ඉතින් මේ වගේ මීට් අයිටම්ස් තිබුණා එතන. එයාලා අපිට ඕන විදිහට පෝෂන් එක සර්ව් කරනවා. ඉතින් ගොඩක් කන්න බැරි නිසා ටිකක් ගත්තා. ඒ වගේ මෙතන තව ෂවර්මා, කෙබබ්ස් ඒ වගේ දේවලුත් තිබුණා. මෙතන මම පොඩ්ඩක් ශ්‍රී ලංකන් ඉන්දියන් මික්ස් කරලා ගත්තා. බිරියානි, පිලෝ රයිස් ඒ වගේ දේවල්. ඉතින් කන්න පුළුවන් තරමට හැමදේම ටික ටික කාලා ඉතින් ළඟට අපි ගියා ඩෙසර්ට් කෝන එක පැත්තට. ඉතින් හරිම කලර්ෆුල් ඩෙසර්ට් කෝන එකක් තමයි මෙතන තිබුණේ. ඒ විදිහින් ගොඩක් බඩ පිරিলা තිබුණ නිසා ගොඩක් දේවල් කන්න බෑ. ඒක නිසා ඩෙසර්ට්ස් වලිනුත් පොඩ්ඩක් තෝරගෙන දෙකක් තුනක් වගේ try කරලා බලුවා. ඉතින් මෙතන යාලා අපිට අයිස්ක්‍රීම් රෝල්ස් හදලා දෙනවා. අපිට කැමති නම් එක එක ටොපින්ග්ස් දාන්නත් පුළුවන්. නැත්නම් නිකම්ම ජස්ට් අයිස්ක්‍රීම් එක විතරක් ගන්නත් පුළුවන්. අයිස්ක්‍රීම් රෝල් එක යාලා එතන එවිල හදලා දෙනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් try කරලා බලුවා. ඉතින් මේ විදිහට තමයි අපේ dinner out vlog එක ඉවර වෙන්නේ. ඇත්තටම මේක යමි vlog එකක් වෙන්නේ නැති කියලා මම හිතනවා. ගොඩක් රස කැම જાති තිබුණා vlog එකේ පුරාම. ඔයාලා enjoy කරන්න ඇති කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න thank you so much. ආයෙම වීඩියෝ එකකින් හම්බ වෙමු. bye.